කොහොමද සලාලා කියන්නේ ගොඩක් කට්ටිය අහලා තිබ්බයි. ඒකට වඩා අපි අලුත් දෙයක් දන්නවා. ඉතින් ඒ හින්දා තමයි මේ තිබ්බා එක එක තැන්වල. ඉතින් එහෙම දෙයක් තිබෙත් නෑ ඇත්තටම. යන්න බෑ වගේ දෙයක් තිබ්බා දාලා ඒක හරියට අපි මේව කරේ නෑ. රෙන්ට් කාර් ඉතින් බෝඩර් එකේ ප්‍රොසීජර් එක එතනින් ඉවර. ඉතින් අපි හැමතිස්සෙම තෝරගත්ත පාන්දර යන විතර වාහනේ ලයිට් එක විතරක් මදි. ඒ තියෙන කරුවවට කෙනෙක් නෑ. ඔයාලගේ වාහනේට මොන හරි වුණොත් කට්ටියක් එක්ක යන එක හොඳයි. ඒක සේෆ්. ගිහින් එන්න පුළුවන් ගමනක් නෙමෙයි. අපි දෙන්න විතරයි ගියේ කොහොම හරි. හලෝ අන්න සෝගමතු ආවා ඔයගලන් හම්බ වෙන්න අද පුංචි ඉන්ෆෝමේෂන් වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන අපෙන් හැමෝම ගොඩක් කට්ටිය අහලා තිබ්බයි අපිට මේ වගේ වීඩියෝ එකක් කරලා දෙන්න. ඒ කට්ටියටත් අයිඩියා එකක් තියෙනවා. මෙහෙමයි අපි ගිය දවස් ටිකේ අපි ඕමාන් වල ට්‍රිප් එකක් ගියා. ඉතින් ඒ ගැන ගොඩක් කට්ටිය අහලා තිබ්බ හින්දා තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඔව් කට්ටිය අහලා තිබ්බා ඔමාන් සලාලා ගිය ට්‍රිප් එකට අපිට කොච්චර මුදල් ප්‍රමාණයක් වියදම් වුණාද ඩිරම් වලින් සහ කොහොමද ඔයගොල්ලෝ දේවල් මැනේජ් කරගත්තේ ඩීටේල්ස් ගත්තේ මොනවද ඕනේ ඩොකියුමන්ට් විස්තර අහලා තිබ්බා. ඉතින් අපි ලොකු දෙයක් නෙමෙයි ලොකු වීඩියෝ එකක් නෙමෙයි සාමාන්‍ය අපි පුංචි බ්ලොග් එකක් කරන්න හදන්නේ. ඔයගලන්ට ඒ ඩීටේල්ස් ටික දීලා මොකද අපි ඩීටේල්ස් කලෙක්ට් කරගත්තේ තැන් වලින් යන්න කලින්. ඉතින් අපි දෙන්න විතර ඔයගොල්ලෝ වීඩියෝ බලන්න ඇති අපේ බ්ලොග්ස්. ඉතින් අපි දෙන්න විතරයි ගියේ. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. ඩුබයි නයිට. හරි එහෙනම් අපි පටන් ගමු. අපි මේ ට්‍රිප් එක දවස් 7කට තමයි අපි ප්ලෑන් කරේ. ඉතින් අපි ඉන්නේ ඩුබයි සිටි එකේ. ඉතින් අපි ඩුබයි සිටි එකේ අපි අල්ලෙන් බෝඩර් එක තමයි අපි තෝරගත්තේ බෝඩර් ක්‍රොසින් කරන්න. බෝඩර් එකේ නම හෆීඩ් බෝඩර් එක. මොකද ඒ බෝඩර් තියෙනවා තව වර්ග 4ක් තියෙනවා. එකකින් විතරයි සාමාන්‍ය යන්න දෙන්නේ. ඉතින් අපි හෆීඩ් බෝඩර් එකෙන් තමයි ඔමාන් රටට ඇතුළු වුණේ. ඉතින් බෝඩර් එකේ අපි පළවෙනිම තවර තමයි බෝඩර් එකක් මේ විදිහට ක්‍රොස් කරේ වාහනයකින්. අපි කවදාකවත් බෝඩර් එකක් ක්‍රොස් කරලා නැහැ. මොනවද ඒ වගේ අවශ්‍ය කරන ඩොකියුමන්ට් කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියන දේවල් අපි දැනගෙන හිටියේ නෑ. අපිත් පළවෙනි අත්දැකීම. ඉතින් අපිත් මේ කියන්නේ පොඩක් බයත් වෙලා හිටියේ මොන හරි වෙයිද කියලා. ඉතින් එහෙම ලොකුවට දෙයක් නැහැ. අපි ලොකුවට දෙයක් නැහැ. ගොඩක් තැන්වල අපි සර්ච් කරලා බලද්දී එක එක කට්ටිය එක එක කතා කියනවා. ඉතින් අපි දැන් සති 3ක් විතර වෙනවා ගිහලා ඇවිල්ලා. ඉතින් අපි දන්නවා අලුතෙන් මොන කියන්නේ අපි කියන්නේ අර කියපු කට්ටිය දේවල් වලට වඩා අපි අලුත් දෙයක් දන්නවා. ඉතින් ඒ හින්දා තමයි මේ වගේ දෙයක් ඉතින් ඔයාලට කියන්නේ. මේ කීප දෙනෙක්ගෙන් ආපුවම කීප කියන්නේ 3-4 දෙනෙක්ගෙන් ඇහුවාම ඒ කට්ටිය 3-4 විදිහකට කිව්වේ. අපි ඔන්ලයින් එකේ චෙක් කරද්දී තව විදියක් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලද්දී එහෙම ලොකු දෙයක් නෑ ඇත්තටම. ඉතින් අපි අපේ වාහනේ ගියේ. ඉතින් ඔයගොල්ලෝ යද්දී අරන් යන්න ඕනේ බෝඩර් ක්‍රොසින් එකට. වාහනේ මුල් කෑයකයි ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් දෙකයි එමිරේට්ස් ID එක. පාස්පෝර්ට් යන කට්ටියගේ පාස්පෝර්ට් එකයි. එමිරේට්ස් ID එක. පාස්පෝර්ට් එක අඩුම මාස 6කට වඩා වැලිඩ් වෙන්න ඕන. එමිරේට්ස් ID එකත් මාස 3කට වඩා ඩුබයි එකේ වීසා තියෙන කෙනෙක්ට මාස 3කට වඩා වීසා එක තියෙන්නත් ඕන. ඉතින් ලොකු මුදලක් ගෑමේ කියන්නේ අපිට වියදම් වුණේ නැහැ. මේකේ ගොඩක් අය ඉන්නවා යන්න කලින් වීසා ඇප්ලයි කරන අය සහ බෝඩර් එකකින් වීසා ගන්න අය. ඉතින් අපි දෙන්න යන්න කලින් ඇප්ලයි කරන්න සර්ච් කරා වෙබ්සයිට්. නමුත් අපි දෙන්නට ඒකක්වත් සෙට් උන්නේ නැහැ හරියට. ඉතින් අපි හිතුවා වීසා තියෙන බෝඩර් එක. ඉතින් අපි හිතුවා බෝඩර් එකෙන්ම වීසා ගන්නවා කියලා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. බෝඩර් එකෙන් වීසා ගන්න පුළුවන්. අපිත් ගත්තේ එහෙම. සමහරක් කට්ටිය ට්‍රැවල් ඉන්ෂුරන්ස් ඕන කියලා කියනවා. ඉතින් ට්‍රැවල් ඉන්ෂුරන්ස් බැලුවේ නැහැ අත්‍තරම අපේ. තව හොටෙල් බුකින් ඕන කියලා තිබ්බා එක එක තැන්වල. ඉතින් එහෙම දෙයක් තිබෙත් නෑ ඇත්තටම. එමිරේට්ස් ID එකයි පාස්පෝර්ට් එකයි වාහනේ කියනවා නම් වාහනේ මුල්කය එකයි තමන්ගේ නමට වාහනේ තියෙන්න ඕන. ලෝන් තියෙන වෙහිකල් යන්න බෑ වගේ දෙයක් තිබ්බා දාලා. ඒක හරියට අපි මේව කරේ නෑ. රෙන්ට් කාර් එකක් වගේ අරන් යනවා නම් NOC ලෙටර් එකක් තියෙනවා නම් ඒකෙන් යන්න පුළුවන්.
ඔව් ඉතින් බෝඩර් එකට යනකම් අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික ඒ ටික ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඇති අනිවාර්යයෙන්ම කෑෂ් තියාගන්න. මොකද ගොඩක් තැන්වල කෑෂ් තමයි යූස් කරන්නේ. ඒනට කාඩ් පේමන්ට් තියෙනවා. නමුත් නැතුම් නෙමෙයි. ඔව් ඉතින් නමුත් හොඳයි කෑෂ් තියාගන්න එක. මොකද බෝඩර් එක ඇතුලේ බෝඩර් ඔයගොල්ලෝ දන්නවා ඇති ඩුබයි බෝඩරේ ඊට පස්සේ ඕමාන් බෝඩරේ බෝඩර් දෙකක් තියෙන. ඉතින් බෝඩර් දෙකේම චෙකින් වෙනවා. ඉතින් විශේෂයෙන්ම කිසිම දෙයක් ගෙනියන්න බෑ. ඩ්‍රෝන් ගෙනියන්න බෑ. ඇල්කොහොල් ගෙනියන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕගොල්ලන් අරන් යන දේවලුත් එක්ක මොකද ඔයගොල්ලන්ගේ වාහනේ සම්පූර්ණයෙන්ම ස්කෑන් කරනවා. ඊට අමතරව එයාපෝට් එකේ වගේ ඉමිග්‍රේෂන් එකක් වගේ ඒගොල්ලන්ගේ ඔෆිසර්ස්ලා ඉන්නවා ඔක්කොම වාහනේ බඩු අරගෙන චෙක් කරනවා. ඉතින් ඔය වගේ දේවල් වගේ ප්‍රොසීජර් එකක් තියෙනවා. අපේ පළවෙනි අත්දැකීම තමයි අපි චුට්ටක් බය වෙලා හිටියේ මොකද වෙන්නේ අයියෝ කියලා. ඉතින් ඕක තමයි උනේ. ඉතින් එතනදී අපි ඇප්ලයි කරන්න ඕනේ අපිට ඕමන් වීසා එකක් ගන්න ඕන. ඔය වීසා එක කියන්නේ ඇප්ලයි කරන ඉතින් දින ඔන්නරෙල් එක. ඒකට සාමාන්‍ය එක්කෙනෙක්ට නෙමෙයි ඕමන් රියල් 5ක් යන්නේ. එක්කෙනෙක්ට ඕමන් රියල් 5ක්. වාහන යන හින්දා වාහනෙට ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕනේ. ඒක ඉන්ෂුරන්ස් එක තියෙනවා යාලගේ දවස් ගන්නට. දවස් 7 දවස් 7 අපි 7 එකක් ගත්තම දවස් 7කට ගත්තේ. එතකොට අපිට ඩිරාම් වලින් ගියේ මෙහින් අපි ඩිරාම් වලින් බලද්දී ඩිරාම් 110ක්. ඒ කියන්නේ ඕමන් රියල් සාමාන්‍ය 12ක් විතර මේ වුණේ. ඒ කියන්නේ දවස් 7කට මාසයකට ගන්නවා නම් ඊට වඩා වැඩි වෙනවා. ඉතින් අපි දවස් 7කට 100 ඩිරාම් 110ක් දීලා වාහනේට ඉන්ෂුරන්ස් එක දාගත්තා සහ අපි දෙන්නට වීසා දෙක ගත්තා ඕමන් රියල් 5 දාලා රියල් 10ක්. ඉතින් ඒක තමයි ඕමන් බෝඩරේ වෙනදී. ඔව්. ඉතින් බෝඩර් එකේ ප්‍රොසීජර් එක එතනින් ඉවර වුණා. ඉතින් මෙතෙන්ට ටිකක් වේලාසන ටිප්ස් එකක් තමයි වේලාසන යන්න. පාන්දර යන එක හොඳයි. පාන්දර කියන්නේ උද්දේ. කියන්නේ පාන්දර 3ට 4ට 6ට කලින් යනවා නම් හරි. 6ට යන කලින් යනවා නම් හරි. මොකද සේනගක් නෑ ඉතර. ඔව් ට්‍රක් ගොඩාක් බෝඩර් වලින් එනවා. ඉතින් ඒ ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා හැමතිස්සෙම එතන පොලිමේ ඔෆිස් එකේ ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට ඩිලේ එකක් නැතුව ඉක්මනට වැඩේ කරගෙන එළියට යන්න පුළුවන්. වේලාසන ගියොත් ඉතින් අපිත් තෝරගත්තේ පාන්දර. අපි යනකොටත් පාන්දර. ඉතින් අපිත් වැඩේ කරගත්තා. නමුත් මේ වැඩේට පැය එකමාරක් දෙකක් විතර යනවා. මොකද චුට්ට තමයි ප්‍රොසීජර් එක වෙන්නේ. ඉතින් ඔන්ලයින් වලින් මේ විදිහට බෝඩර් එක ක්‍රොස් කරා. ඉතින් ඊට පස්සේ අපි ඕමාන් රටට ඇතුල් වුණා. අපි කෙලිම සලාල වල ට්‍රැවල් කරේ නැහැ. මොකද අපි දෙන්න විතරයි වාහනේ. ඉතින් තව කට්ටියක් ගියපු නැදින්දා අපි ටිකක් නැවතිලා වගේ තමයි එහෙම ගියේ. එක දිගට ගියේ නැහැ. ඉතින් අපි අල්ලෙහෙන් ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 280ක් 90ක් විතර මේ නිස්වා කියලා සිටි එකක් තියෙනවා. ඉතින් අපි පළවෙනි දවසේ එහෙ තමයි නැවතුනේ. ඔව් අපි යන්න කලින් සලාල ඉඳලා කියන්නේ ඕමාන් බෝඩර් එකේ ඉඳලා සලාල වලට යන්න තියෙන රෝඩ් එකේ අපි පොඩ්ඩක් යන්න කලින් සර්ච් කරා. සර්ච් කළා ඉතින් අපිට ලැබුණේ හොඳම රෙකමෙන්ඩේෂන් එක නිස්වා කියන සිටි එක. ඉතින් එහෙ ගොඩක් පාළුයි. ඔයගොල්ලෝ වීඩියෝ බලුවා නම් දන්නවා මුක කිසි දෙයක් නැහැ. මිනිස්සෙක් එහෙම ලොකුවට නැහැ. ලොකු සිටිස් නැහැ. එහෙම කිසි දෙයක් නැහැ. ඉතින් අපි නිස්වා ටවුන් එක තෝරගත්තා. ඉතින් අපිට නිස්වා වලටත් සලාලා අල්ලෙන් බෝඩර් එකේ ඉඳලා නිස්වා වලටත් අපිට තිබුණා කිලෝමීටර් 300 ගාණක් විතර තිබුණා. 280ක් විතර. ඔව්. ඉතින් අපි පළවෙනි දවසේ ඒ විදිහට තමයි ගත කරේ. ඉතින් අපි නිස්වා වල නැවතුණා. ඉතින් හොටෙලුත් එහෙම ලොකුවට වියදම් නැහැ. කියන්නේ හොටෙලුත් ගොඩක් සාමාන්‍ය ගණන් සාමාන්‍ය නොමල් රේට් එක වෙන එකක්. ඉතින් ඔහොම තමයි ඕමාන් ට්‍රිප් එකේ පළවෙනි දවසේ ගත වුණේ. ඉතින් අපි හැමතිස්සෙම තෝරගත්ත පාන්දර යන වෙලාව. පාන්දර යන්න කියලා මොකද රස්නෙත් එක්ක වාහනේ ලන්න ටිකක් අමාරුයි කියන්නේ. ලේසි අපිට රෑ වගේ ට්‍රැෆික් අඩුයි නිදහස් තියෙනවා. ඉතින් අපි දෙන්න ප්ලෑන් කරේ සාමාන්‍ය පාන්දර එකට විතර යන නිස්වල ඉන්න. හැබැයි පොඩි මේ නිින්ද ගියා අපිට එලාම් එක ඉතින් අපි දෙන්නට මහන්සි ඒක වෙලාවට හොඳ දෙයක් වුණේ මේ අපි නැගිටිද්දි 3:00මාරයි ලෑස්ති වෙලා යද්දි සාමාන්‍ය 4යි කාලට ඒ වගේ ඇති. ඉතින් අපි නිස්වයි ඉඳන් ඕමාන් සලාලා රෝඩ් එකට දාලා කිලෝමීටර් 80ක් විතර ගියාට පස්සේ ලයිට් එකක්වත් නැහැ. කියන්නේ කිසිම දෙයක් නැහැ. අපි දෙන්න ඉතින් ටීවී එක ගත්ත වෙලාවේ හොඳ දෙයක් වුණේ ඇත්තටම. මොකද එළිය වැටෙන්න ළඟයිනේ. ඒතකොට කිලෝමීටර් 800ක් විතර වුණා. වාහනේ ලයිට් එක විතරක් මදි ඒ තියෙන කරු වලට. තියෙන කරු වලට තනිකර දෙපැත්තේ ඩෙසර්ට් තියෙන්නේ. තනි රෝඩ් එකේ තියෙන
පාර හොඳටම තියෙනවා. ඔව්. යන කෙනෙක්ට බය වෙන්න දෙයක් නැහැ පාර ගැන. ඉතින් සාමාන්‍ය පෙට්‍රල් පම්ප් තියෙනවා සාමාන්‍ය කිලෝමීටර් 250න් 300 හැබැයි රැයට වහලා. පෙට්‍රල් පම්ප්. ඔව් ඉතින් මේ පාර විශේෂයෙන්ම කියන්න ඕන මේ පාර එහෙම මේ ගමන යන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් වාහනයකින් ගමන් යන්න කැමති අයට විතරයි. ඒ සාමාන්‍ය රතගාය වගේ තියෙන කෙලින්ම රතගාය තියෙන කෙනෙක්ට යන්න පුළුවන් ගමනක් සාමාන්‍ය අර බෝරින් වගේ වාහන එලවන්න වැඩි කැමති නැති කෙනෙක්ට නම් ඇත්තටම මේක යන්න අමාරුයි. ගොඩක් අමාරු ගමනක් මේක ලේසි ගමනක් නෙවෙයි. ඒ වගේම මිනිස්සෙක් එහෙම කවුරුත් නැහැ පාරක තොටක උදව්වට කෙනෙක් නැහැ. ඔයාලගේ වාහනේට මොන හරි වුණොත් වාහනේ ඕවර්හීට් වුණොත් වාහනේ ටයර් පංචර් අපි දෙන්නගේ තිබ්බ ආසාවට අපි දෙන්න මේ වාහනේ මේව කරන් ගියා ඇරෙන්න බැයි ඇත්තටම ලොකු බයක් දැනුණා යද්දී. මොකද අර පාරවල් දකිද්දී නිස්සෝ ඉඳන් සලාල පාරවල් දකිද්දී පොඩ්ඩක් බයක් දැනුණා. ඒත් ඉතින් කවන්නේ අපි දෙන්නේ ආසාවනේ කියලා ගියා. ඔව් ඉතින් ඒක පුළුවන් තරමක් යනවා නම් කට්ටියක් කියන එක හොඳයි. කට්ටියක් යන එක හොඳයි. ඒක සේෆ්. තව දෙයක් මේක ඉක්මනට ගිහින් එන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඒ හින්දා හරිම නිදහසේ හිත රිලැක්ස් එකේ හැම දෙයකටම මුණ දෙනවා කියලා යන්න ඕන ගමනක්. ඉතින් රෙස්ට් එකක් අරගෙන හිමිහිට යන්න ඕන ගමනක්. ඒ වගේම ඔගොල්ලෝගේ වාහනේ තෙල් තිබුණට තෙල් ඔව් හම්බෙන හැම එකෙම ගහගන්න. හැබැයි අර රෑ වෙලා ගියොත් එහෙම සෙට් සාමාන්‍ය අර මෙහි වගේ 24 hours නැහැ. උදේට රෑ වෙනකන් ටිකක් විතරයි තියෙන්නේ. අර පාන්දර වගේ වෙලාවල් වලට සෙට් වහලා ඇත්තට. හම්බෙන්නේ සෙට් කිලෝමීටර සෙට් එකක් හම්බෙන්නේ කිලෝමීටර 300ක් 250ක් වගේ දුරකින් සෙට් තියෙනවා. ඒක අර දවල් කාලේ යන කට්ටියට තමයි ලේසි. හම්බෙන හැම පෙට්‍රල් පම්ප් එකකින්ම තෙල් ගහගන්න එක හොඳයි. ඔව් ඉතින් ඕගොල්ලෝ මේ ගමනට ඕගොල්ලොත් එක්ක වතුරේ පොඩි පොඩි කෑම જાති යනම් මනෝන් පැක් කරගන්න. මොකද ඩුබයි වගේ නෙමෙයි පෙට්‍රල් පම්ප් එකකට ගියාට පස්සේ මේ හැමදේම තියෙනවා. නමුත් එහෙම නෑ. පෙට්‍රල් ගහන්න විතරයි තියෙන්නේ. කිසිම දෙයක් නැහැ. ඉතින් ගොඩාක් දුෂ්කරයි. ඒ හින්දා හැමදේම තමන් පැක් කරගෙන යන එක තමයි වඩාත් හොඳ. ඉතින් ඒකත් ටිප් එකක් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. ගමන ප්ලෑන් කරොත්. ඉතින් අපි මේ විදිහට සලාල වලට ගියා. ඉතින් සලාල වලට යන්න හිතා ගන්න බෑ එතනට යනකම් මේ වගේ තැනක් තියෙනවද කියලා. ගියාට පස්සේ තමයි ඒක කඳු ඔයගොල්ලෝ බලන්න ඇති එකපාරටම ඩෙසර්ට් එකෙන් කඳු වැටියක් වගේ හම්බ වෙනවා. ඒකත් එක්කම මීදුම එනවා. මීදුමෙන් පස්සේ තමයි එකපාරම ක්ලයිමේට් එක සමහර චේන්ජ් වෙන එකක් තියෙනවා. බෝඩර් එක වගේ එකක් නිකන්. 아무තු මේකක් මම යනකම් ආ හිටියේ කොහොමද සලාල ඒක මාර මේකක් එක දැක්කට පස්සේ ඉතින් මෙහි ඉන්න කෙනෙක්ට වාහනයක් තියෙන වාහනයක යන එක ඇත්තටම හොඳයි. ෆ්ලයිට් එකේ යනකොට අපිට ඕන තැනක ඇවිදින්න පුළුවන්. ගොඩක් දේවල් බලන්න පුළුවන්. ෆ්ලයිට් එකේ ඕමන් වලට යනවට වඩා සලාල වලට යනවට වාහනේ යන එක ඇත්ත. ඉතින් අපි මේ යන ගමන අතරතුරදී ඒ පාරේ අපි දැක්ක ඩුබයි වාහන අපව සලාල වල ඉඳන් එනවා. ඉතින් අපි වාහන ගොඩක් දැක්ක ඩුබයි නම්බර් ප්ලේට්ස්. ඉතින් එහෙම බය වෙන්න දෙයක් නැහැ. කට්ටියක් එක්ක යන්න. ඉතින් ඔයගොල්ලොත් මේ ෆන් එක ගන්න. ඉතින් අපිට සලාල වලට නිස්සවල ඉඳලා කිලෝමීටර් 800 ගාණක් තිබුණා. දෙවැනි දවසේ. ඉතින් අපි 800 ගානත් එක දිගටම සලාල වෙනකන් ගියා. ඊට පස්සේ අපි දෙවැනි දවසේ ඒ විදිහට ඉවර කරා. අපි සලාල වල එදා රෑ නැවතුණා. කිසිම දෙයක් බලන්න කරන්න ගියේ නෑ. මොකද මහන්සි දෙන්නටම. ඉතින් එහෙම තමයි අපේ ඔමාන් ට්‍රිප් එකේ දෙවැනි දවස ගත වුණේ. ඉතින් අපිට මෙහෙන යන්න කියන්නේ සාමාන්‍ය යන්න පුළුවන් එක දිගට ගියොත් එහෙම පැය 15 16 වගේ යන්න පුළුවන්. ඊට වඩා හොඳයි නැවතිලා යන එක. මොකද අපිටත් හොඳයි අපි යන වාහනේටත් හොඳයි කියලා මම මේව කරනවා. ඔව් අනේක එක දිගට යන්න මේක කියන්නේ අර අපි හදිස්සිය ගිහින් එන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඉතින් අර වාහනේ සේෆ්ටි එකේ අරන් ඉන්න ඕන මග අතරමං වෙන්නේ නැතුව. ඉතින් අපිත් පරිස්සමෙන් යන්න ඕන. ඒ හින්දා නැවතිලා යන එක ගොඩක් හොඳයි යන කෙනෙක්ට. ඒක තමයි. අපි රෙකමන්ඩ් කරන්නේ දවසක් අරගෙන නැවතිලා නිදහසේ මේ ගමන යන්න. ඉතින් ඔහොම තමයි අපි සලාල වලට යන්න අපිට දවස් දෙකක් ගියා. ඉතින් මේ වෙනකොට අපි ඩුබයි එකේ ඉඳලා සලාල වලට කිලෝමීටර් 1270ක් විතර අපි ගිහින් තියෙනවා. එහෙ කියන්නේ සලාල වලට යනකම්. ඉතින් අපි තුන්වෙනි දවස සලාල වල අපි ඇවිදින්න තෝරගත්තා. ඉතින් අපි යනකොට වෙදර් එක තිබුණේ චුට්ටක් වහින්න වගේ. ඉතින් තුන්වෙනි දවසේ අපි උදේම නැගිටිනකොට හොඳටම වැස්ස. දවස් දෙකමාරක් විතර අපි ගියපු දවස් ඉඳන් හොඳටම වැස්ස. ඉතින් අපේ වීඩියෝ බලනවා. ඔව් බලන්න අපේ full වීඩියෝ ටික තියෙනවා YouTube channel එකේ.
YouTube channel එකේ මේ ඉතින් මේ ඉතින් අපි තුන්වෙනි දවස් අපි සලාලවල පොඩි ටුවරිස්ට් ස්පොට් ටිකක් තෝරගත්ත බලන්න යන්නේ. ඉතින් ඒ අතරතුර තිබුණා hidden beach viewpoint ඒක මාරම ලස්සනක් තිබ්බේ. මාරම ලස්සනක්. ඉතින් අපිට හිතා ගන්න බෑ නිකන් තායිලන්ඩ් ගින් වගේ නේද? තායිලන්ඩ් වගේ. හිතා ගන්න බෑ කාන්තාරක ගල්ෆ් රටක මේ වගේ දෙයක් තියෙනවා කියන එක මාර පුදුමයක් ඇත්තටම. ඉතින් ඒ වගේ අපි view points තිබ්බා. නමුත් මීදුම නිසා අපිට පේන්නේ නැහැ. ඉතින් එහෙම පොඩි ප්‍රශ්නකුත් තිබුණා. ඉතින් අපි සීමිත ප්‍රමාණ තැන් වලට තමයි අපි ගියේ. ඔයගොල්ලෝ අපේ වීඩියෝ බලලා නම් දකින්නේ නැති. අපි වැඩි තැන් වලට ගියේ නෑ. මොකද මීදුම හින්දා කිසි දෙයක් පේන්නේ නැහැ. ඉතින් ඒක ඒ හින්දා අපි තැන් දෙකක් තුනක් වගේ තමයි පළවෙනි දවසේ තුන්වෙනි දවසේ. සලාලවල පළවෙනි දවසේ අපි තෝරගත්තේ. ඉතින් කෑම ගැන කියනවා නම් සලාලවලත් දුබයි වගේම තමයි. නමුත් කෑම කියන්නේ ෆාස්ට් ෆුඩ් තියෙන්නේ. ඉන්දියන් කඩ තියෙනවා. සාමාන්‍ය ලොකු ප්‍රයිස් එකක් නැහැ. සාමාන්‍ය මේ දුබයි අපි මෙහි ඉන්න විදියට තමා ලොකු මේකක් නැහැ, වෙනසක් නැහැ. ඔව් වෙනසකට තියෙන්නේ දැන් සාමාන්‍ය දුබයි වල කෑම එකක් ගත්ත ඒක පෝෂන් එක ගොඩක් සීමිතයි. ඒ පෝෂන් එක ගොඩාක් ලොකුයි. ඉතින් සාමාන්‍ය එක පෝෂන් එකක් දෙන්නට ෂෙයා කර ගන්න පුළුවන්. ඒ තරමට ලොකු ප්‍රමාණයක් තරයි. ඉතින් ඒක මම හිතන්නේ හොඳ දෙයක් කියලා. ඕලන්ට සල්ලි තුරු කරගන්න පුළුවන්. නිස්සවලයි සලාලවලයි හොටෙල් රේට් උත් සාමාන්‍ය එකයි මෙහි වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. ඒක ලොකු ගාණක් නෙමෙයි. ඉතින් සලාලා අපි ඊළඟ දවසේ වෙනම හොටෙල් එක ඔයගොල්ලෝ බලන්න ඇති. දවසින් දවස අපි හොටෙල් මාරු කරා. එකම තැන නෙමෙයි හිටියේ. ඔව් වෙනසකටත් එක්ක. ඉතින් අපි හොන්නේ උත් ගත්ත හොටෙල් මාරු කරලා. මොකද අපි එක වර්ගයේ තැන් වල නැවතුණා. ඉතින් මාර ලස්සනයි. අමුතුම එක්ස්පීරියන්ස්. ඔව්. ඉතින් සලාලා ටවුන් එකේ අපි පළවෙනි දවසේ ඒ විදිහට ගත කරා. ඊට සලාලා ටවුන් එකේ අපි ආපහු දෙවෙනි දවසේ තෝරගත්ත දියාලි බලන්න යන්නේ. ඉතින් දියාලි බලන්න මාරම ලස්සනක් තියෙන්නේ. දියාලි බලන්න යන කට්ටියට ඒ කියන්නේ සාමාන්‍ය අපි දෙන්න නම් නෑවේ කරේ නෑ දියාලි වල. දැන් හැමතැනකම බෝඩ් එකක් ගහලා තියෙනවා නාන්න කරන්න පුළුවන් සමහරක් තැන් වල 90% වගේ තැන් වලම නාන්න කරන්න පුළුවන්. හැබැයි තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්න ඕන. ඉතින් ඒ හින්දා අපි දෙන්නම් බැස්සේ නෑ. මොකද අපි දෙන්න තනියම ගියපු හින්දා කට්ටියක් එක්ක ඔය කියන අපිත් මේව බහිනවා. ඉතින් එහෙම යන කට්ටිය ඉන්නවා නම් ඒක පරිස්සමෙන් වතුරට බහිද්දි. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති අපි බැලුවේ නැත්නම් අපි TikTok එකට එන සොග්නටිව් එකේ ඉතින් ලස්සන දියාලි දිනවා. ඒවට ෆිල්ටර් ඕඩ නැහැ. වතුර නිල් පාටයි. මාර ලස්සනක් තියෙන්නේ. කියන්නේ දැකපු ලස්සනම දියාලි සෙට් එකක්. ඉතින් එහෙ දියාලි ගොඩක් තියෙනවා. අපි දියාලි වර්ග ප්ලේස් 3කට ගියා. ඒ තුනම අපි බැලුවා. ඉතින් ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන් අපේ YouTube channel එකට ආවොත් අපි කොයි දියාලිද බැලුවේ කොයි තැන්වලද තියෙන්නේ කියලා. ඉතින් අපේ සලාලවල දෙවෙනි දවස් අපි මේ විදිහට ගත කරා. දියාලි බැලුවා. කෑව ඇවිද්දා. පොඩයි ඉතින් චිල් එකේ එන්ජොයි කරා. මොකද කිලෝමීටර් 1000 ගණන් දුර කතර ගෙවාගෙන අපි ගියේ. ඒ සතුට ගන්න. ඉතින් අපි ඒ විදිහට සලාලවල දෙවෙනි දවසත් ගත කරා. අපි සලාලවලින් ඊට පස්සේ මස්කට් වලට යන තීරණය කරා. අපි කියන්නේ සාමාන්‍ය ඇවිදලා දවස් 3ක් විතර. ඔව්. 3ක් විතර ඉඳලා අපි තුන්වෙනි දවසේ වගේ මස්කට් වලට ගියා. අපි ගියපු පාරේ නෙමෙයි ගියේ. කෝස්ට් ලයින් එකේ. වෙනවා පාරකින් ගියේ. මොකද ආව පාරේ නැතුව වෙන බලන්න මොනවාරි කියලා බීච් සයිඩ් එක ඔය පැත්තෙන් ගියේ. ඒක හැබැයි පට්ට දුර යාපු පාරට වඩා. ඉතින් කවුරුත් නෑ අර ෆිල්ම් වල තියනවා වගේ. අර පාර ටිකක් හොඳයි. ඊට වඩා අපි ආව පාර හොඳයි ඇත්තටම. ඉතින් අපි දෙන්නා විතරමයි කිසිම දෙයක් නැහැ. අපි දෙන්න උදේම නැගිටලා යන්න පිටත් 3:00ට විතර. ඉතින් අපි දෙන්නට කෑම කන්න කඩයක් හොයාගන්න අපිට කිලෝමීටර බර ගණනක් එන්න ඕනේ. මේ පාරේ නෑ. අර පාරේ පොඩි සාමාන්‍ය හරි කඩ තියෙනවා, සෙට් තියෙනවා. මේ පාරේ කඩවලුත් සාමාන්‍ය ගොඩාක් දුරින් තියෙන. පෙට්‍රල් පම්පයක් තියෙන්නේ ගොඩාක් දුරින්. ඉතින් මේ පාරෙන් ගියේ අපි දෙන්න කරගත්ත ලොකු වැරද්දක් වගේ හිතුණා. පස්සේ ඒ තමන්නේ අමුතු මේ ගන්න. ඔව් ඒත් නම තව ලස්සන දේවල් තිබුණා බලන්න. ඊට අපි මගදී අපිට ආපහු ඒ පාර නිස්ව පාර ඒ අපි කලින් ආපු පාරට ජොයින්ට් වෙනවා. ඉතින් අපි තෝරගත්තා ඒ ජොයින්ට් එකකින් ආපහු පරණ පාරට දාලා මස්කට් අගනුවරට එන්න. ඉතින් නිස් සලාලා ඉඳලා වරවලා මස්කට් අගනුවරට අපි කිලෝමීටර් 1000 අපි යද්දී අර නිස්සයි ඉඳන් ගියේ කිලෝමීටර් 800 ගණනක් විතර. ඊට පස්සේ අර හේනම් එද්දී අපි ටික දුරින් ආවේ අනිත් පාරේ. ඒතකොට 1100
16ක් විතර ඇවිල්ලා තියෙනවා. කියන්නේ සාමාන්‍ය ලොකු ප්‍රමාණයක දුරක් ඒ පැත්තේ. ඔව් ඉතින් අපි එක දිගටමයි මේ දුර ගියේ. ඉතින් අපි දෙන නැවැත්තුවේ නෑ. දැන් දුබයි ඉඳලා සලාල වලට යනකොට අපි දවස් දෙකක් කරගෙන නවත්තලා රෙස්ට් එකක් අරගෙන ගියේ. නමුත් සලාල ඉඳලා මස්කට් වලට යනකොට අපි නැවැත්තුවේ නැහැ. නැවැත්තුව කියන්නේ තෙල් ගහ ගන්න කඩයක් දැක්කොත් ඒකෙන් මොන හරි ගන්න නැවතුත් අරන්න අපි නැවතුනේ නැහැ රෙස්ට් කරේ නැහැ අපි එක දිගටම 1000 ගානම ආවා. ඉතින් අපි දෙන්න මස්කට් වලට ආවා උදේන් පිටත් වෙච්ච රවුම අපි මස්කට් වලට යනකොට 9 විතර වුණා. පැය 11ක් විතර අපි දෙන්න. ඉතින් සමහත් පොඩි පොඩි තැන්වල නැවතුව පොඩි පොඩි වීඩියෝ කරන්න ෂූට් කරන්න TikTok වලට ෆොටෝ ගහන්න ඒ වගේ දේවල් වලට නැවතුව ආරෙන්න ලොකු දෙයක්කට නැවතුවේ නැහැ. ඉතින් ඒක තමයි අප දෙන්න එක දිගට ගිය දුරම ගමන එක දිගට ගිය දුරම ගමන. ඉතින් අපි ගැන ගොඩක් සතුටු වෙනවා අපි දෙන්නට මේ වගේ ගමනක් මේ විදිහට එන්න පුළුවන් හයියක් අප දෙන්නට තිබිච්ච එකට. ඉතින් ට්‍රැවල් කරනකම අනිවාර්යෙන් මේ ගැම්ම තියෙන්න ඕනේ නැත්නම් අමාරුයි. ට්‍රැවල් කරන සබ්ජෙක්ට් එකට ඉන්න අමාරු වෙනවා. ඉතින් අපි මස්කට් වලට ආවා. මස්කට් වලට 6 වෙනි දවසේ ඇවිල්ලා මස්කට් වල නැවතිලා හොඳට අපි රෙස්ට් කරන්න තෝරගත්තා. ඉතින් 7 වෙනි දවසේ මස්කට් අපි පොඩක් ඇවිද්දා මස්කට් වල. ලොකු දෙයක් ඇවිදින්න තිබ්බෙත් නෑ මොකද ඇත්තම කියනවා නම් එදා දවසේ සිකුරාදා දවසේ. ඉතින් මෙහි ගල්පඩවල මුස්ලිම් කට්ටිය සිකුරාදා දවසල හවසට තමයි ගොඩක් දේවල් අරින්නේ කරන්නේ. මොකද උදේ වරුව දවල් වෙන්න හවස වෙනකන් කට්ටිය පල්ලි යනවා කරනවා මුස්ලිම් කට්ටිය. ඒ හින්දා අපිට ලොකු දෙයක් බලන්න බැරුව ගියා මස්කට් වල. ඉතින් අපි එච්චර දෙයක් හිතුවේ නෑ එදා. මොකද අපි ඔව් එන සීන් එකේ හිටපු හින්දා මොකද ඉන්ෂුරන්ස් එක දවස් 7යිනේ තිබ්බේ. ඉතින් අපි ඒකත් කවර් කරන්න ඕන හින්දා තමයි මේ විදියට ආවේ. ඔව් ඉතින් 7 වෙනි දවසේ අපි උදේම හොටෙල් එකේ අපිට බ්‍රේක්ෆාස්ට් එක තිබුණා. අපි ඒක එන්ජොයි කරා. ඊට පස්සේ එහි පොඩි මරීනා බේ එකක් තිබුණා. ඊට පස්සේ අපි මෝල් එකකට ගිහිල්ලා ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මොන හරි චුට්ටක් ගන්න ඕනේ. මෝල් එකේ ගොඩක් කඩවල් ෂොප් වහලා සාමාන්‍ය ටිකක් සාමාන්‍ය ඉන්ටර්සෙල් වගේ ෂොප් තියෙන ඒවා තමයි නිකන් රටට ආවේනික දේවල් ගොඩක් වහලා තියෙනවා. ඉතින් මස්කට් එක සාමාන්‍යයෙන් ඩුබයි එකට සමානයි. හැමදේම තියෙනවා. එහෙම අවුලක් තිබුණේ නැහැ. ඉතින් පෙට්‍රල් පම්ප් තියෙනවා හැමදේම තිබුණා. ඉතින් අපි දවසෙන් භාගයක් අපි මස්කට් ටවුමේ ඇවිදලා බැලුවා. ඉතින් ඊට පස්සේ අපි තීරණය කරා අවස් වෙනකොට අපහු ඩුබයි වලට එන්න බෝඩර් ක්‍රොස් කරගන්න. ඉතින් අපි එහෙන් පිටත් වුණා හවස 4ට විතර. 4ට විතර අපි පිටත් වෙලා පොඩි ප්‍රමාණයක් කියන්නේ මස්කට් ඉඳන් ඩුබයි වලට සමානයි. පැය 4ක 5ක මේක තියෙන්නේ සාමාන්‍ය වේගකින් ආවොත් එහෙම. අපි 8:00 විතර ඉඳියාවනේ. 4:00ට හින් ආවේ අපි 8:00 9 වෙද්දි මෙහෙ ආවා. කොහොම හරි මස්කට් ඉඳලා ඩුබයි එකට එන්න අපිට කිලෝමීටර් 400 ගාණක් තිබුණා. 450ක් වගේ තිබුණා. ඉතින් ඒ එනකොටත් අපිට බෝඩර් එක ක්‍රොස් කරන්න උනා. අපි මුකුත් පේමන්ට් තිබුණ නැහැ. අපේ වීසා එක මුල්කයා එකේම චෙක් කරනවා. සයිඩ් එකේ પાස්පෝර්ට් එක බැලුවෙත්. ඔව් මේ ඊට පස්සේ එහෙම අපි යල්ලෙන් වලින් ඩුබයි රටට ඇතුළු වුණා. ඉතින් ඩුබයි එකට ආපු ගමන් අපිට දැනුණු එකම දේ ඩුබයි රටේ කොච්චර ෆැසිලිටිස් තියෙනවද අපි වගේ මිනිස්සුන්ට අපි මේක අගය කරන්නේ නැහැ. නමුත් මේ රටෙන් පිට වෙච්ච ගමන් අපිට ඒක තේරෙනවා. මොකද එහෙ මේ ගමනේදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අනිවාර්යෙන් සෙට් එකක් කියන එක වඩාත් වැදගත්. සහ මේ ගමනේදී මම ගොඩාක් දුරට වාහනේ නැවතුලා හිටියා. ගොඩක් තැන්වල කියන්නේ කඩේකට ගියොත් ෂෙඩ් එකකට ගියොත් මොකද එහෙ ගෑනු අය එළියට බහින්නේ නැහැ. තාමත් තියෙන්නේ ඒ අරාබිය සංස්කෘතියේ විදිහටම තියෙනවා සලාලවල. දකින්න අඩුයි. ඉතින් ඒකත් එකක්. ඒ වගේම ඉතින් අපිට මේකෙන් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ටිප්ස් අපි මේ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉන්ෆර්මේෂන් එකක් දෙන්න මොකද්ද කරන්න ඕනේ කියන එකට. ඉතින් වීසා එකේ ડોකියුමන්ට්ස් ගැන අපි සඳහන් කරා. ඉතින් ඔයගොල්ලෝ යනකොට අනිවාර්යයෙන්ම හම්බ වෙන පෙට්‍රල් පම්ප් එකකින්ම තෙල් ගහ ගන්න. ඔයාලගේ වාහනේ යන්න කලින් පොඩ්ඩක් බලා ගන්න. මොකද ලොකු දුරක් පොඩි දුරක් නෙමෙයි. ඒ හින්දා පොඩ්ඩක් බලාගෙන යන්න. මොකද හදන්න කරන්න තැන් ගොඩක් එහෙම අඩුයි. අපි දැක්කේ සුළු ප්‍රමාණයක්. ඒ හින්දා වාහනයක 100ට 90ක් 95ක් විතර හොඳ කන්ඩිෂන් එකේ තියෙන වාහනයක් ටයර් අනිවාර්යෙන් මාරු කරගන්න මේ ගෙවිලා තියෙනවා නම් යන්න එපා. ඒ වගේ දේවල් ගොඩාක් බලාගෙන යන එක වාහනේ ඒ චෙක් කරගන්න අනිවාර්යෙන්ම. වාහනේ ඕ හීට් වෙන හින්දා එක දිගට පදින්න කියලා වරලා හිතේ මොරාල් එක තිබ්බට එහෙම යන්න එපා.
මේ ඉතින් ඒ තනිකර මෙහෙම වගේ ඩුබයි වගේ නෙමෙයි තමන්ගේ සේෆ්ටි එක තමන් බලා ගන්න ඕන. ඔව් ඉතින් මේවා තමයි ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් අපිට ටිප්ස් සහ අපිට මේ ගමනට මේ දවස් 7ට අපිට වියදම් වෙච්ච ගාන. ඉතින් ඩිරාම් වලින් කිව්ව ඩිරාම් 3700ක් වගේ තමයි අපි දෙන්නට දවස් 7කට මේන් දේවල් වලට වියදම් වුණේ ඩිරාම් 3700ක් විතර. තෙල් වාහනේට තෙල් හොටෙල් කෑම කියන්නේ සම්පූර්ණ මේ මේන් තින්ග්ස් වලට අපිට මේ 3700ක් වගේ තමයි. දේවල් වෙන්නේ දේවල් අපි ඒව ගණන් හදලා නැහැ. ඒක සාමාන්‍ය අපි පෞද්ගලික දේවල්. ඉතින් ඒ වගේ සාමාන්‍ය අපි ඔක්කොම කිලෝමීටර් ගානක් 3180ක් විතර ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ එහෙම කියන්නේ සලාලල එහෙම රවුම් ගහපුවා අපේ ඒවා වලට කිව්වේ නෑ. දැන් ඒවත් එක කොම් මේවා කරලා එහෙම පොඩි පොඩි තැන් වල ගියපුවත් එක්ක බලද්දි 3180 3200ක් අතර දුරක් අපි ගිහිල්ලා තියෙනවා කිලෝමීටර්. I think ඕක තමයි අපිට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ඩීටේල්ස් සහ අපේ මේ විදි ගමනට ඉතින් උච්ච මුදල. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. අපේ වීඩියෝෙන් පොඩි හරි අයිඩියා එකක් ඔයාලට එයි කියලා හිතනවා. මේ වගේ ට්‍රිප් එකක් ඔයාලා ඩුබයි ඉඳන් ප්ලෑන් කරනවා නම් මොකද ඩුබයි ඉන්න කට්ටියට යන්න ලේසිම රටක් තමයි වාහන එක. ඔව් ඉතින් සමර තව දෙයක් තමයි මේකේ සීසන් එකක් තියෙනවා. හැමදාම මේ සීසන් එක නෑ. ඉතින් ඔයගොල්ලෝ යන්න කලින් අනිවාර්යයෙන් මේක චෙක් කරගන්න. චෙක් කරගෙන යන්න. ඉතින් සීසන් එකේ යන්න සීසන් එකේ ගිහිල්ලා මේ විදිහේ ෆන් එකක් අරන් එන්න. ඉතින් බැරි නෑ ඔයගොල්ලන්ටත් පුළුවන් අම්මෝ ගොඩක් දුරයි වාහනේ මෙහෙම ප්‍රශ්නයක් වෙයි. හිතන්න එපා. හිතන්න නැතුව මුලින්ම පොඩි බයක් නිකන් අමාරුවක් දැනේ. ඒනට එහාට ගියාට පස්සේ එහෙම දෙයක් දැනෙන්නේ නෑ. ඇත්තටම ඒකත් නිකන් අපේ ලංකාවේ වගේ. ඔව් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඒ හින්දා අනිවාර්යයෙන්ම යන්න බය වෙන බයක් එනවා. ඒක ඉච්චර හිතන්න එපා. ඉතින් ගිහිල්ලා වරලා සතුටු වෙලා එන්න. ඉතින් තනියම යන්න ප්ලෑන් කරත් ඒක ප්‍රශ්නයක් නෑ. කට්ටියක් එක්ක ගියොත් ඒක ගොඩක් හොඳයි. මොකද අපි දැන් කියන්නේ අපි දෙන්නයි තව කට්ටිය ගොඩක් අවුරුදු ගානක් තිස්සේ ඉඳන් මේක ප්ලෑන් කරපු දෙයක්. ඉතින් ගොඩක් කට්ටිය අපිත් එක්ක ප්ලෑන් කරා අන්තිමට අපි දෙන්න විතරයි ගියේ කොහොම හරි. ඉතින් තමන් ආස දෙය කරන්න මං කියන්නේ බලන් ඉන්න එපා. තමන් ආස දෙය කරන්න ඕන නම් තමන් ඒකට ලෑස්ති වෙන්න ලෑස්ති වෙලා අවශ්‍ය දේවල් සපය ගන්න තමන් තෝරන හිතේ හයිය තමයි මේ ගමන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහිල්ලා සතුටු වෙලා එන්න. අපි ලස්සන කාලයක් එහි ගත කරා. හුඟක් ලස්සන සතුටු හිතන කාලයක් අපි ගත කරා. ඉතින් අපිට ගොඩක් සතුටුයි මේ ගමන ගිහින් ආපු එක ගැන. එහෙනම් අපේ වීඩියෝ ටික බලන්න ඔයාලට අයිඩියා ගන්න ඕන නම් බලන්න යන්න ඕන. තැන් ඔක්කොම දේවල් අපිට පුළුවන් ඉතින් අපි දාලා තියෙනවා. මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න, ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔක තමයි අපිට දෙන්න පුළුවන්. ඔයගලන්ට හොඳ දෙයක් විදියට අපේ අත්දැකීම අපි අපපු දේවල් එකතු කරලා ඔයගලන්ට මේ වීඩියෝ එක හැදුවා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලෝ මොනවාම හරි අයිඩියා එකක් ගන්න කියලා. ඉතින් එහෙනම් ආයෙත් නම් උඹලන් හම්බ වෙන්න අලුත් වීඩියෝ එකකින් ඩුබයි එකේ. එහෙනම් අපි ගිහින් එන්නම්. මතක ඇතුව අපේ සොප්නට් YouTube channel එක subscribe කරන්න. අපේ TikTok එකටත් Facebook page එකටත් Instagram එකටත් එන්න. ඒකේ ගොඩාක් photos videos දානවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත්. bye.